අපිට මේක කියන එහා B චන්ද්‍රිකා දෙකක් තියෙනවා. ඒ චන්ද්‍රිකා දෙකේ එක කාර්යය RA කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මෙහෙම පෘථිවිය තියෙනවා නම් මේක කොහොම යන්නේ? මේක චන්ද්‍රිකාව. මේ තියෙන ඒ චන්ද්‍රිකාව. මේක මේ පැත්තට යන්නේ v ප්‍රවේගයෙන් කියමුකෝ. එතකොට මේකේ ඇති වෙනවා කේන්ද්‍රාභිසාරී බලයක් ඇති වෙනවා. මේ එතකොට මේකේ කේන්ද්‍රාභිසාරී බලය මෙතන G F වලට සමානයි. එතකොට F සමානයි mv වර්ග බෙදීම r. හරිද? දැන් මේකේ G කියන්නේ අර මොකක්ද දෙකට කියන්නේ? F කියන්නේ gmm බෙදීම r වර්ගය කියලා ගමුකෝ. r හරි r වර්ගය හිරවන්න මතක නැහැ. r වර්ගය හරිද? සමාන mv වර්ග බෙදීම r. මේ දැන් මේකේ පේනවනේ m to m කැපිලා යනවා කියලා. මේ තියන්නේ පෘථිවි ස්කන්ධය. පෘථිවි නෙවෙයි ඉරේ ස්කන්ධය. හරි කැරගෙන පෘෂ්ඨය වටේ දැන් අපි මේක කරගෙනවා කිව්වේ පෘථිවිය වටේ. එතකොට මේකේ තියෙන මේ පෘථිවියේ ස්කන්ධය. මේ එර්ත් එකේ ස්කන්ධය. මේ තියෙන්නේ චන්ද්‍රිකාවේ ස්කන්ධය. මේ චන්ද්‍රිකාවේ ස්කන්ධයට මේ චන්ද්‍රිකාවේ ස්කන්ධය කැපිලා යනවා. එතකොට මේන බලය මේන දුර මුකුත් ස්කන්ධයට සාපේක්ෂව ඉන්නේ. දැන් අපිට මේ ගාණ කියලා තියෙන්නේ A ස්කන්ධය මෙන් දෙගුණයක කියලා තමයි ගාණ කියලා තියෙන්නේ. B ස්කන්ධය A ස්කන්ධය මෙන් දෙගුණයක් කියලා. ඒක බලපාන්නේ නැහැ කියලා පේනවනේ. එතකොට මේ R වෙනස් වෙන්නේ නැහැ. එතකොට R එකමයි. එතකොට මේක අපිට පටන් ගන්න කියලා තියෙන RA කියලා B චන්ද්‍රිකාවේ ආරයත් RAම තමයි. එතකොට උත්තරේ RA වෙන්න ඕනේ. එතකොට උත්තරේ 1.